ඩ්‍රයිවිං ලයිසන් එක අලුත් කරගන්න හිතන් ඉන්න ඔයාලට වැදගත් වෙන තොරතුරු ගොඩක් මේ වීඩියෝ එකේ තියෙනවා. ඔයාලගේ එක්ස්පයර් වුණ ලයිසන් එක අලුත් කරගන්න මුලින්ම ඔයාලා මෙඩිකල් එක ගන්න ඕන. ඒක ගන්නේ තමන්ගේ පළාතට අදාළ ප්‍රවාහන වෛද්‍ය ආයතන, ඒ කියන්නේ ට්‍රාන්ස්පෝර්ට් මෙඩිකල් ඉන්ස්ටිටියුට් එකට යන්න ඕන. ඒක ඔන්ලයින් බුක් කරලා යන්නත් පුළුවන්, එතනට ගිහිල්ලා කරගන්නත් පුළුවන්. ඔන්ලයින් බුක් කරලා යන එක හරිම ලේසියි. ඊචැනලින් වලින් බුක් කරනවා නම් මොබයිල් නම්බර් එකකින් 225 හරි ලෑන්ඩ්ලයින් එකකින් 1225 හරි ඔන්ලයින් බුක් කරනවා නම් www.ntmi.lk යූස් කරලා හරි ඔයාට පහසු වෙලාවක් හරි දිනයක් හරි වෙන් කරගන්න පුළුවන්. සැහැල්ලු වාහන වලට 1500ක්, බර වාහන වලට 2500ක මුදලක් අය කරනවා. බර වාහන අයට 2500ක් උනේ එයාලා රුපියල් 1000කට බර වාහන අයට යූරින් ටෙස්ට් එකක් කරනවා. ඩ්‍රයිවිං ලයිසන් එක අලුත් කරන්න අවශ්‍ය වෙන ඩොකියුමන්ට්ස් තමයි පැහැදිලි ඩෙන්ටි කාඩ් එක හරි පාස්පෝර්ට් එක හරි ඕන. ඔයාලගේ පරණ ඩ්‍රයිවිං ලයිසන් එක ඕන. බර වාහන අලුත් කරන අයට සැහැල්ලු වාහන රියදළු බරපත්‍රයක් තියෙන්න ඕන. මෙඩිකල් ගන්න තැනදී ඔයාගේ බර, උස, බ්ලඩ් ගෲප් එක, ශරීරයේ සීනි ප්‍රමාණය බලනවා. ශාරීරික යෝග්‍යතාව බලන අවස්ථාවේදී ඔයාගේ ඇඳන් යන ඇඳුම කකුල් දන හිස ළඟට වඩා දිගයි නම් ඒක දන හිස ළඟට නවා ගන්න ඕන. අද්දිග ඇඳුමක් නම් ඒක වැලිමිට ළඟට නවා ගන්න ඕන. ඒ නිසා ඒකට ගැළපෙන ඇඳුමක් ඇඳගෙන ගියා නම් හරිම ලේසි. ඇස් පරීක්ෂාව කරන වෙලාවේ ඔයාගේ පෙනීම හොඳට තියෙනවා නම් මෙඩිකල් එක ඒ වෙලාවෙම ගන්න පුළුවන්. ඔයා ස්පෙක්ස් දාලා හිටියත් ස්පෙක්ස් නොදා හිටියත් ඔයාගේ ඇස් දෙක හොඳට පේනවා නම් ඔයාට ඒ වෙලාවේ මෙඩිකල් එක ගන්න පුළුවන්. හදිස්සියෙන්වත් ඔයාගේ පෙනීමේ දුර්වලතාවයක් තියෙනවා නම් ඔයාට එදාට මෙඩිකල් එක ගන්න බෑ. ඔයා ස්පෙක්ස් දෙකක් හදාගෙන ගිහිල්ලා මෙඩිකල් එක ආයෙ ගන්න වෙනවා. මෙඩිකල් එක මාස 9ක් වැලිඩ්. ඒ මාස 9 ඇතුළත කැමති දවසක ගිහිල්ලා ඔයාගේ මෙඩිකල් එක ගන්න පුළුවන්. මෙඩිකල් එක අරගෙන ඊළඟට අපි යන්න ඕනේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට. එතනට අපිට 3025ක මුදලක් ගෙවන්න වෙනවා. ඔයාගේ ලයිසන් එක අලුත් කරගන්න. එතනට අවශ්‍ය ඩොකියුමන්ට්ස් වෙන්නේ පරණ ලයිසන් එක, අපි ගත්ත මෙඩිකල් එක, ඩෙන්ටි කාඩ් එක. එයාලා එතනදී දෙන ලයිසන් එක අපේ පරණ ලයිසන් එක එක්ස්පයර් වෙන දිනට වඩා අපි කලින් හැදුවොත් අන්නේ දවස් ඉඳලා තමයි අපිට අපේ ලයිසන් එක අලුත් වෙන්නේ. එයාලා එතනදී අපිට දෙනවා ටෙම්පරරි ලයිසන් එකක්. අපේ හොඳ ලයිසන් එකකින් ලයිසන් කාඩ් එක එන්නේ මාස 4ක් 5ක් අතර කාලයක් තුළ අපිට පෝස්ට් එකේ ඒගොල්ලෝ එක එවනවා. එතකන් අපේ ලයිසන් කාඩ් එක ඒගොල්ලෝ පංච් කරලා තමයි අපිට දෙන්නේ. අපේ ටෙම්පරරි ලයිසන් එක තමයි අපිට යූස් කරන්න වෙන්නේ.